ඉතින් හලෝ යාළුවනේ සාදරයෙන් අද වීඩියෝ එකට අද වීඩියෝ එකේ කරන්න යන්නේ මම කලින් වීඩියෝ එකේ පෙන්නුවා රූබික් කියුබ් එක සම්පූර්ණයෙන්ම හදන්න නැතුව රූබික් කියුබ් එක හදන්න ඕන වෙන දේවල් ඒ කියන්නේ මම සූත්‍රය දමන සූත්‍රය අද අපි සම්පූර්ණ මුළු රූබික් කියුබ් එකම හදන්න ඉගෙන ගන්නවා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් යාළුවනේ රූබික් කැටේ තියෙනවා පැති 6ක්. ඔයාලා උකුරු දන්නවා කොහොමද ගණකයක තියෙන්නේ පැති 6. මේ 6 මෙන්න මේ මැද කැට රතු, නිල්, තැඹිලි, කහ ඒවා කොහොමවත් වෙනස් වෙන්නේ නැහැ රූබික් කියුබ් එක කොච්චර කරගෙන. ඔයාලා මේ සුදු පාට පැත්ත තියාගන්න ඕන යටට. එතකොට අනිවාර්යයෙන්ම උඩට එන්නේ ඔයාලා එකට කහ පාට පැත්ත තමයි උඩට එන්නේ. මේ කහ පාට කැටේ ඔයාලට පේන්නේ මෙතනයි. එතෙන්ට එකම පාටක් දැම්මොත් දැන් මෙතන කහනේ තියෙන කහ පාටක වටේට අපි කොළම පාට දැම්මොත් එතන ඔයාලට තේරෙනවා මෙතන ධන ලකුණක් හැදෙනවා. අන්න ඒ වගේ මෙන්න මේ කහ පාටක වටේට අපි දා ගන්න ඕන සුදු පාට කැට. එතන මෙතන සුදු, මෙතන එකක් සුදු, මෙතන එකක් සුදු, මෙතන එකක් සුදු. ඒක මෙන්න මේ විදිහට තමයි එන්න ඕනේ. මෙන්න මේ විදිහට මෙතන එක සුදු පාට කැටයක් ගන්න ඕනේ. ඉතින් යාළුවනේ දැන් ඔයාලට පේන ඇති මම මේකේ ධන ලකුණ හදන් තියනවා සුදු පාටි. ඔයාලා අනිවාර්යයෙන්ම ධන ලකුණ හදාගද්දී එතෙන් ගන්න ඕන කලර් එක තමයි සුදු පාට. එතකොට තමයි රූබික් කියුබ් එක හදන්න ලේසිම විදිය. දැන් ඔයාලට පේන ඇති මෙන්න මෙතන මේකයි මේ මැද තියෙන නිල් පාට එකයි මෙන්න මේ කැටේ අන්න එතන දැන් මේක නිල් පාට නෙමෙයි ඒක රතු පාට එක. එතකොට මෙන්න මේ රතු පාට එක ගලපන්න ඕන මෙන්න මෙතන දින රතු පාට එක. දැන් මෙතන නිල්නේ. එතකොට ඒක එතෙන්ට ගැලපෙන්නේ නැහැ. දැන් අපි මේක කරකවල බලන්න ඕන. දැන් මේකට රතු ගැලපුණා. එතකොට අපි මෙන්න මේ කැලේ විතර 1යි 2යි දෙපාරක් හැරට කරකවන්න ඕන. අන්න ඒ වගේ ඉතුරු ටිකත් අපි ඉක්මනට හදාගමු. හරි. දැන් ඔයාලට පේන ඇති කහ පාට පැත්තේ කිසිම සුදු කැටයක් නැහැ. ඔයාලා කැටේ හදද්දි මේ හතර කොම් වලට සුදු පාට කැට දෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දැන් අපි කැටේ හරවන්න කහ පාට එකේ විරුද්ධ පැත්තට. ඒ කියන්නේ අනිත් පැත්තට. එතකොට දැන් ඔයාලට පේන ඇති මෙතන හැදිලා තියෙන ක්‍රොස් එකක් මැද කැටේ සුදු පාට එක මැදට ඇවිල්ලා. එතකොට මෙන්න මේ කැටේ හිම ඔයාලට පේනයි දැන් එතන මාරු වෙලා නැහැ. දැන් අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ කැටේ මෙතෙන්ට සුදු ගලපව ගන්න තමයි තියෙන්නේ. එහෙනම් ඒක කරගන්න නම් අපිට ආයෙත් සිද්ධ වෙනවා මෙහෙම තියෙන කැටේ අනිත් පැත්තට හරව ගන්න. දැන් ඔයාලට පේන ඇති මෙතන තියෙනවා සුදු පාට කැටයක් මේ. ඒකේ එක පැත්තක් සුදු. ඒකේ අනිත් පැති දෙක අපි හොයා ගන්න ඕනේ. එක පැත්තක් තැඹිලි අනිත් පැත්ත කොළ. එතකොට තැඹිලි තියෙන්නේ මෙතනක් නෙමෙයි. කොළ තියෙන්නේ මෙතනක් නෙමෙයි. ඒක අපි කරකවලා බලන්න ඕන තැඹිලි කොළයි මැදට ගන්නවා. දැන් මෙතන කොළ තියෙනවා ඒ වුණාට තැඹිලි මෙතන නැහැ. තව පාර කරවුවාම තැඹිලි මෙතන කොළ මෙතන. දැන් අපි දකුණ සූත්‍රයෙන් ගහන්න ඕනේ මෙන්න මේ සුදු කැටේ මෙන්න මෙතන යටට එනකම්. එහෙනම් අපි ගහමු. දැන් ඔයාලට පේන ඇති මෙන්න මෙතන තිබ්බේ සුදු පාට කැටේ ඇවිල්ලා තියෙනවා මෙන්න මෙතෙන්ට. අන්න ඒ වගේ අපි තව එකක් හදාගමු. දැන් මෙතන ඔයාලට පේන ඇති කොළ පාට එකක් තියෙනවා. ඒක මෙතන ගැලපිලා තියෙනවා. ඊළඟට තියෙන රතු ගැලපිලා තියෙනවා. එතකොට ආයෙත් මේ කැටේ මෙන්න මේ මෙතන ඉඳන් ආයෙත් දකුණ සූත්‍රෙම කරන්න ඕනේ. හරි. ඕන් දැන් ඔයාලට පේන ඇති ඔක්කොම වගේ ඇහිලා තියෙන තව කැට දෙකයි ගන්න තියෙන්නේ. එතකොට අපි ඒ දෙකත් ගන්න ආයෙත් ඒ විදිහටම කරමු. දැන් අපි බලමු තව සුදු කැට මෙන්න මේකේ තව එක සුදු පැත්තක් තියෙනවා. එතකොට තැඹිලි ගැලපිලා තියෙනවා මේ පැත්තේ මේ. ගැලපිලාදී බල උඩ තියෙන නිල් පාට මෙතන නෑනේ. තව කරකවල බලන්න ඕනේ. බලපුවාම ඔයාලට පේනවා මේ තැඹිලි ගැලපිලා කොළ පාටයකට කොළ පාට ගැලපිලා. අපි දැන් මේකේ දකුණු සූත්‍රයේ ආය ගහන්න ඕනේ මෙන්න මේ සුදු කැටේ මෙන්න මෙතන. ඔයාලට පේන ඇති එකයි ගහන්න උනේ ඒකත් එතෙන්ම ආවා. දැන් මේ කැටේ විතරයි තියෙන්නේ. අපි ඒකත් එතෙන් ගමුකෝ. මෙන්න ඒකත් ගැලපුණා. නිල්ට නිල් තැඹිලි මේ රතුට රතු. එතකොට ඒකත් අපිට එතෙන් ගන්න තමයි තියෙන්නේ. මෙන්න මේ සුදු කැටේ මෙතෙන් ගත්තාම හරි.
ඔයාලට පේන ඇති දැන් මේ සුදු පැත්තක්ම හැදිලා තියෙන සම්පූර්ණයෙන්. ඒ සුදු පැත්ත හැදෙද්දී ඔයාලා බලන්න මෙන්න මේ ධාරය හැදිලා මේක හැදිලා ඒ පැති හතරෙන්ම සුදු පාට පැත්ත එක යටට තියලා බලුවොත් ඔයාලට පේනවා මෙන්න මේක විතරක් හැදිලා තියෙනවා. අන්න ඒ වගේ දැන් අපි මේ පොලිමත් හදාගන්න යනවා. දැන් අපි කරන්න ඕනේ මෙන්න මේ කහ කැට මෙන්න මේ කහ පැත්තනේ හැම වෙලේම උඩ තියෙන සුදු තමයි හැම වෙලේම යට තියෙන්නේ. මෙන්න මේ කහ කැටේ නැති කැටයක් හොයා ගන්න ඕනේ. එහෙම කිව්වොත් දැන් මේකේ කහ තියෙනවා. මැද කැට විතරයි. එතකොට මේ කහ කැටේ අයින් කරන්න ඕනේ. ඒ කියන්නේ පැත්තකට ඒක ගණන් ගන්න නැහැ මේ වෙලාවේ. මේ කැටේ ගණන් ගන්න පුළුවන්. ඒකෙන් මෙතන කහ නැහැ. එතන කහ නැහැ. දැන් මේකන ගැළපීලා තියෙන්නේ නිල් පාටට තැඹිලි පාට. දැන් මේක අපි ගලපවා ගන්න ඕනේ. නිල් පාටට මැදට නිල් පාට තියෙන පැත්ත. දැන් අපි කරකවලා බලපුවාම මෙතන එනවා නිල් පාට ගැළපීලා. එතකොට මේ පැත්ත තමයි රතුදි. උඩ රතුනේ තියෙන රතු තියෙන්නේ මේ පැත්තේ නෙමෙයි මේ පැත්තේ. එතකොට රතු තියෙන්නේ මේ පැත්තේ නම් ඒකට විරුද්ධ පැත්ත තමයි මේ පැත්ත. ඒ පැත්තට එකක් කරකවලා දැන් අපි මේ පැත්ත විදිහට කැරකේ මේ පැත්තට නේ. එතකොට ඒක දකුණු පැත්ත. දකුණු පැත්තට එක සූත්‍රයක් ගහනවා. ගහලා අපි මෙතන උඩ තිබ්බ රතුනේ රතු පැත්තට හරවගෙන ආයෙ ගහනවා මේ වම සූත්‍රය. එතකොට ඔයාලට පේනවා මෙන්න මෙතන තිබ්බ කැටේ මෙතන තිබ්බ කැටේ දැන් ඇවිල්ලා තියෙනවා මෙතනට. එතකොට මේ පැත්තම හැදිලාද. අපි ආයෙත් කහ නැති කැටයක් ගන්න බෑ දැන් මෙතන. මේ තුනේම කහ තියෙනවා මේකෙත් කහ තියෙනවා. ඒතර මේ කැටේ ගන්න නම් අපි දකුණ සූත්‍රයක් ගහලා වම සූත්‍රයක් ගහපුවම ඒ කැටේ එනවා උඩට. දැන් මේකේ කොළට කොළ ගලපිලා තියෙන්නේ. අපි තැඹිලි තියෙන්නේ මේ පැත්තේ. එතකොට ඒකට විරුද්ධ පැත්තට දාගෙන දකුණ සූත්‍රයක් ගැහුවා. වම සූත්‍රයක් ගැහුවා. ඒ කැටේ මෙතෙන් දානවා. අපි ඒ වගේ ඔක්කොම ටික ගෙන හදාගමු. ඔයාලට දැන් පේන ඇති මේ තීරු දෙකක් දැන් හැදලා තියෙන්නේ. මේකයි. දැන් දෙකක් හැදලා තියෙන්නේ හැම පැත්තම. මේ උඩ තීරුව නැතුව මේ දෙකම හැදලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි සුදු එක කැඩිලාවක් නැහැ. තිබ්බා වගේම තිබ්බ විදිහටම තියෙනවා. දැන් අපිට අන්තිමේට තියෙන්නේ මෙන්න මේක හදාගන්න විතරයි. ඒක හදාගන්න නම් ඔයාලට පේන ඇති දැන් මම මෙතන ක්‍රොස් එක හදන් තියෙන්නේ. දැන් අපි මේ කහ පැත්ත හරව ගන්න විරුද්ධ පැත්ත. ඒ කියන්නේ සුදු පැත්ත තමයි උඩට එන්නේ. දැන් මේ කහ කැටේ අපි මෙතෙන් ගන්න ඕනේ. එතකොට ඒකට අපි දකුණ සූත්‍ර කරපුවම හරි. දැන් අපි මේ කරකවලා බලන්න ඕනේ තවත් ඒ වගේ කහ කැට තියෙනවා නේද? දැන් මෙතන කහ කැටයක් තියෙනවා. ඒ කහ කැටේ මෙතෙන් ගන්න අපි අය පාරක් දකුණ සූත්‍රෙම කරන්න ඕනේ. දැන් ඒ කහ කැටෙන් මෙතෙන් දානවා. දැන් ඔයාලා බලන්න ඕනේ මෙන්න මෙහෙම නැතුව මෙන්න මෙතනත් කොළ පාට වගේ කැට දැන් ඔයාලා තේරෙනවා මෙතෙන්ටත් කොළ පාට කැටයක් ආපුවාම ඒක තීරුවක් කරානේ. හරියට මෙන්න මේ වගේ. ඒකින්ද මේක කැටේ දැන් කරකවලා බලන්න ඕනේ මේකක් තියනවාද කියලා. දැන් මෙතන තියෙනවා මෙන්න මේ නිල් පාට. අන්න ඒකින්ද අපි දැන් කහ පාට හරව ගන්නවා උඩට හරවගෙන දකුණ සූත්‍රයෙන් එකක් කරලා වම සූත්‍රයෙන් එකක් කරලා දකුණ සූත්‍රයෙන් පහක් කරන්න ඕන. 1 2 3 4 5. දැන් ආයෙ වම සූත්‍රෙත් පහක් කරන්න ඕන. 1 2 3 4 5. කැටේ හැදුන්නේ නැහැ. දැන් හින්ද ආයෙ පාරක් ඒකම කරන්න ඕන. ඔයාලට දැන් පේන ඇති සම්පූර්ණයෙන්ම රූබික් කියුබ් එක හැදලා තියෙනවා. අන්න ඒ විදිහට තමයි රූබික් කියුබ් එක හදන්නේ. ඉතින් අපි රූබික් කැඩේ සම්පූර්ණයෙන්ම හැදුවා 3x3 රූබික් කැඩේ. එහෙනම් අපි මේ වගේම තවත් වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම good bye.